ඉදිරි අපි දැක්ක බලංගොඩ කස්සප හමුදුව දැරන්ත චෝදනාවක් කරනවා ඔබතුමා සම්බන්ධයෙන් මොකද ජනාධිපති ලේකම් කාර්යාලයට ඔබතුමා එන්නේ කිව්වා ලිපිසීස අරන් ඉන්න කිව්වලු මොකද ඇත්තම කතන්දරේ මං හිතන්නේ මුසාවාදා වේරමණී සික්ඛාපද සමාදියාමේ කියන ගාථා පාඨය අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් තමයි අපිට උගන්වන්නේ. ඉතින් මේක අමූලික බොරුවක් බව ගෞරවනීය ස්වාමීන් වහන්සේ කස්සප හාමුදුරුවෝ හොඳටම දන්නවා. උන්වහන්සේගේ හෘද සාක්ෂිය ඇතුලේ ඒ වගේම මගේ හෘද සාක්ෂියක් දන්නවා. මං කවදාකවත් උන්වහන්සේ හම්බෙලත් නැහැ. උන්වහන්සේ මුණ ගැහිලත් නැහැ. සම්බන්ධීකාරකෙක් මගෙන් කතා කරලත් නැති වගේ. ඒක නිසා මෙය සම්පූර්ණයෙන් අමූලික අසත්‍යයක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම දන්නේ උන්වහන්සේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ කළා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක. මට මතක් වුණේ අර එක්තරා වෙලාවක ජනාධිපතිවරයා ප්‍රකාශයටපත් කරා මේ අනුරාධපුරයේ පසුගල්ලා සමහර උදවිය සිල් ගන්න යනවා කියලා යාපනයේට එවැනි යෑම ඇතුලේ තියෙන්නේ යම්කිසි අරමුණක් යටි අරමුණක්. ඒක නිසා අපි උන්වහන්සේට කියනවා මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන යටි අරමුණ ඉෂ්ට කරගන්න කවදාකවත් බෑ. මොකද කවදාකවත් මම මෙවැනි ආකාරයක වැඩකට සම්බන්ධ වෙලා නැති බව මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට එන්නේ කිව්වේ කියලා. නෑ ඒක තමයි මං ලේකම් කාර්යාලයට එන්න කිව්වයි කියන්න ඕනේ මමනේ. උන්වහන්සේ කියන විදිහට මම කවදාකවත් උන්වහන්සේත් එක්ක දුරකථන ඇමතුමකින් කතා කරලා නැහැ. මම කෙනෙක්ගේ මාර්ගයකින්වත් එහෙම ආමන්ත්‍රණය කිරීමක් මම කවදාකවත් කළා නැහැ. ඉතින් එවැනි වටපිටාවක තමයි උන්වහන්සේ ඊයේ මෙවැනි ප්‍රකාශයක් නිකුත් කරන්නේ මටත් ඇහුණා. දැන් හැබැයි උන්වහන්සේ කිව්වේ දැක්ක චෝදනාවක්. ඔබතුමා මේ සම්බන්ධයෙන් යාමාර්ගමක් ගන්නවද මොකද වෙන්නේ? ඉතින් මම දැන් කියනවා මේ ප්‍රකාශය අසත්‍යයක් කියලා. ඒකට ප්‍රතිචාරයක් ලෙස උන්වහන්සේ කියනවා නම් දිනවකවානු සහිතව මෙන්න අහවල් කාලවල තමයි මෙහෙම ප්‍රකාශයක් කළේ කියලා. උන්වහන්සේට ඒ පිළිබඳව එහෙම සඳහනක් කරන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ හෘද සාක්ෂිය ඇතුළේ මගේ හෘද සාක්ෂිය ඇතුළේ අපි දෙන්නම දන්නවා කවදාකවත් එහෙම සංවාදයක් නොගිය බව. දැන් ඔය ඇතුලේ ඉන්න කට්ටිය කවුද එතකොට? දැන් මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැලකිය යුතු පාර්ශ්වයන් ප්‍රමාණයක් විමර්ශනය කරමින් යනවා සමහර උදවිය ඇතුලේ. හිටපු කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ ඉන්නවා, හිටපු മന്ത്രിවරු ඉන්නවා, උන්ගේ බිරින්දෑවරු ඉන්නවා, අච්චු ලබලා ඉන්නවා. ඊට අමතර පාර්ශ්වයන් පිරිසක් ඉන්නවා. දැනට විමර්ශනයට ලක් වෙමින් තියෙන. අපි දැක්ක පහුගිය සතිය ඇතුළේ එහෙම පාර්ශ්වයන් ප්‍රමාණයක් දැන් විමර්ශනය කරමින් යනවා. ඉතින් එක්කෙනෙක්වත් නැහැ කියලා කියන්න බෑනේ. දැන් අපේ ආණ්ඩුව ඇවිල්ලා වසරයි. ඒ වසරක කාලය ඇතුලේ සැලකිය යුතු පාර්ශ්ව ගණනාවක් මේ විමර්ශන වලට හසු වෙමින් යනවා. සමහර අයට නඩු දාලත් තියෙනවා. අර නාමල් මන්ත්‍රීතුමා නම් කියන්නේ ඔබතුමාලා දැන් ආණ්ඩුව ගත්තට ජනතාවගේ අවශ්‍යතාව ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරලා නැහැ කියලා නාමල් මන්ත්‍රීතුමා කියන්නේ. මං හිතන්නේ එතුමන්ලා මැතිවරණ වේදිකාවේ කියපු දේවල් අපි කරන්නේ නැහනේ. ඒ දවස්වල කිව්වේ මොනවද? එතුමන්ලාගේ පැත්තෙන් එතුමන්ලාගේ නාලිකා මෙහෙවල සමහර ඒවා හරිද කියපු දේවල් මොකක්වත් අපි කරන්නේ නැහැ. නමුත් අපි මැතිවරණ පොරොන්දු ඇතුලේ අපි දීපු මැතිවරණ පොරොන්දුවට සාපේක්ෂව අපි පොරොන්දු ටික කරමින් යනවා. දැන් එක පොරොන්දුවක් 17 වෙනිදා පාර්ලිමේන්තුවේ පනතක් ලෙසම එනවා. අපි කිව්වා മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුප අපි අවශ්‍ය කරනවා කියලා. ඒ යෝජනාව 17 වෙනිදා එනවා. ඊට පස්සේ මද්ද්‍රව්‍ය වලට සම්බන්ධ
පනතක් සංශෝධනය කළා අධිකරණ සංවිධාන පනතත් එක්ක 19 වෙනිදා පාර්ලිමේන්තුවට ගේනවා. ඉතින් දවසින් දවස පාර්ලිමේන්තුව ඇතුලේ මේ සිද්ධ කරමින් යන්නේ ජනතාවට දීපු ජනවරමේ ප්‍රතිඵලය තමයි. ඉතින් 17න් පස්සේ තමයි හොඳ හොඳ දේවල් දකින්න එන්නේ. දා 17න් පස්සේ හොඳ හොඳ දේවල් දකින්න පුළුවන් කියන්නේ. ඔව් 17 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත. බොහොම ස්තුතියි. asianmirror.lk